යාළුවනේ මේ තියෙන්නේ අපේ ගමේ පාර. මේ තියෙන පාර තියෙන්නේ පාර තිබුණේ මෙන්න මේ ගානේ උස්ස මට්ටමේ. 2001 අවුරුද්දේ තමයි මේ පාරවල් හදලා තියෙන්නේ. ඉතින් මේ අද වෙනකොට කොච්චර හේතිලා ගිහිල්ලාද මේ. කොච්චර දේශපාලන බලධාරී හිටියත් මේවා කරන්නේ නැහැ මේ ඊයේ ගලේ වාහනේ අපේ දොළු වාහනයක යට වැදිලා එන්ජින් එක හිල්ලලා මේ ඔයිල් පාර මේ ගලේ තමයි වැදිලා තියෙන්නේ. එතන ඉඳලා කොච්චර ජඹුරුද බලන්න මේ කානුනේ. ඉතින් යාළුවනේ මෙතන තමයි වාහන නවත්තලා තියෙන්නේ මේ කළු තෙල් පාර මේ ඔයිල් පාර. කොච්චර ගිහිල්ලාද මේ. හෙන්න ඔයිල් ගිහිල්ලා මේ හොඳටම ගිහිල්ලා මේකේ තියෙන ගැටලුව තමයි අපිට මේ පාරවල් හදන්න දැන් මේකට දුරයි. දැන් නෙළුවේ ඉඳලා ගත්තාම නෙළුවේ ඉඳලා කිලෝමීටර් 20 ගාණක් 21ක් විතර මෙහෙට හරියට තියෙනවා. ඉතින් මේ 21ක් එහෙම දුර ප්‍රශ්නේ නිසා දැන් මෙහෙට ප්‍රතිපාදනයක් වෙන් කෙරුවත් මේ පාරවල් හදන්න කොන්ත්‍රාත් ගන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද කොන්ක්‍රීට් ගල් කියුබ් එකක් මුදල 12000ක් වෙන කොන්ක්‍රීට් ගල් කියුබ් එකක් ගල් මෝලේ. එතකොට මෙහෙට ගේන්න 12000ක් යනවා. එතකොට දැන් මේ පාරක් හදන්න ඇත්තටම හදනකොට හදන්නේ නගරේ කියන්නේ නගරෙක යන වියදම තමයි සෙමෙන්තු හදන්නේ. එතකොට ට්‍රාන්ස්පෝර්ට් එකේ භාගයක් විතර කොන්ත්‍රාත්කාරය විසින් අතින් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ලාභයක් නැහැ කියලා ඒගොල්ලෝ මේව හදන්නේ නැහැ. ඉතින් ඒ අනුමත වෙන සල්ලි අපිට හම්බ වෙන්නෙම නැහැ. ඉතින් මේ වගේ ඉතින් පාරවල් තියෙනවා. ගොඩක් මේ පාරවල් මේ තියෙන කිලෝමීටර් 5ක් 6ක් විතර මේ හදන්න තියෙනවා. මේ අපරාධයකින් මේ මහ පොළව හෝදාපාලුවට පත් වෙන්නේ හැමදාම හේදී යනවා. මෙහෙට වර්ෂාවත් වැඩි මොකද සිංහරාජාවටනේ. වර්ෂාවත් වැඩි නිසා එහෙම හෝදාපාලුවට ලක් වෙන මේ කොන්ක්‍රීට් මේ කරපුවා මේ පුජ්‍යලිකව ගමේ අය එකතු වෙලා කරපුවා මේ තියෙන්නේ. පටි දෙකක් දාලා ඉතින් එහෙම හදා ගන්නවා ගමේ අය. ඉතින් මේක මං ඔයාලගේ ඉල්ලන්නේ ඉතින් මේක ෂෙයා කරන්න. රජයට දැනගන්න මොකෝ ප්‍රාදේශීය ලේකම්තුමාට කිව්වට ලේකම් වරු කී දෙනෙකුට කිව්වත් මේකට විසඳුමක් හම්බ වෙන්නේ නැහැ. මම එන මන්ත්‍රීලා ඇමතිලා ආවට ඒගොල්ලෝ කිව්වට ඒකට ඒත් විසඳුමක් හම්බෙලා නැහැ. මේ නව රජයේමවත් විසඳුමක් හම්බෙයිද කියලා බලන්න. මේක ඔයාලා ෂෙයා කරලා දෙන්න කියන උදව් ඉල්ලනවා. මේ පාරවල් හැටියට තියෙන්නේ අපේ ප්‍රජාශාලාව වතුගොල. ලංකාගම වතුගොල ගම. පාරවල් මේවා තියෙනවා. මේ පාරවල් ඉතින් පස් කොච්චර කියුබ් ගානක පස් කියුබ් ගත්තොත් ලක්ෂ ගානක් මේ පාරවල් නිසා හේදිලා ගිහිල්ලා ජාතික අපරාධයක් මේවා මෙහෙම වෙනවයි කියන්නේ. ගමේ මිනිස්සු මේ කාණු දාලා මොටර් පාරවල් එහෙම කරන්නේ ගමේ අය. මේ ප්‍රාදේශ සභාවට නෙළුව ප්‍රාදේශ සභාවට අයිති පාරවල් මේවා. එමනම් යාළුවනේ මම මේ කෙටි වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්. මේක ෂෙයා කරලා දෙන්න. ස්තුතියි.